අද වෙසක් පෝය මුළු ලංකාවටම අද නිවාඩු දිනයක් වුණාට අපිට අද කාර්යාලීය දිනයක්. දැන් වෙලාව හරියට මේ 11ට විතර ඇති. මම අපේ අයියට කියලා මම කටුනායකට දාගත්තා හයිවේ එකේ ඔෆිස් එක බලා යන්න. ශ්‍රී ලංකා වාසී ඔබ අප සියලු දෙනාගේම පින උදෙසා තමයි මිදාසැරේ සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා මේ දවස් 4ක් කලලා වෙසක් නිවාඩුව ලැබුණා. මං හයිවේ එකේ යන හැම අවස්ථාවකදීම ලොකු කල්පනාවක තමයි යන්නේ. ඉතින් ඒකටම හරියන්න මේ බස් රථයේ වාදනය වෙන්නේ ඊටාම බෞද්ධ ජීවිතය ගැන නිසියාකාරව කියා දෙන ගීත. මම මේ හයිවේ එකේ කැමතිම හරිය තමයි දැන් පහු කළේ. ඒ හරිය එනකොට මට ඇත්තටම හිතෙනවා අපි මේ ඉන්නේ වෙන රටකද කියලා. හයිවේ බස් එක නවත්තන්නේ අර ෆ්ලෝටින් මාකට් එක ගාවනේ. එතනින් මම මීටර් ටැක්සි එකක් ගත්තා. ඊට පස්සේ මම මේ කොටුව පහු කරගෙන ඉදිරියටම ඇදෙන ගම. මං හිතුවා ඔයාලට මග දෙපස තියෙන වෙසක් සැරසිලි පෙන්වන්නම් කියලා. බලන්න යන්නකො ඉස්සරහට. අර කියමනක් තියෙන්නේ වෙසක් තියෙන්නේ කොළඹ කියලා. ඒක ඇත්තටම ඇත්ත කතාවක්. මොකද කොළඹ 12-13 දවස් දෙකේ මං හිතන්නේ ප්‍රධානම වෙසක් කලාප 3ක් විතර තිබුණා. ඉතින් මම මේ ඔයාලව එක්කන් යන්නේ ඒ ප්‍රධානතම වෙසක් කලාප 3න් එකකට. මම ඔයාලා මේ එක්කන් යන්නේ මම උදේ හවස ඔෆිස් එක ඇරිලා එන යන පාරවල් ටික. මට මේ කොච්චර පාරවල් වල ගියත් මට මේවල නම් ජීවිතේට මතක හිටින්නේ නැහැ. දන්නේ ඔය 2-4 දෙයක් විතරයි දන්නේ පාරවල් වල හරියටම. ඒත් එක්ක මේ කොළඹ කොච්චර මං ඇවිද්දක්. අනේ දෙයියනේ. මේ ළඟ වටේ තියෙන පාරවල් ටික ඇරෙන්න මට කිසිම පාරක් නම් මතක හිටින්නේ නැහැ. හරි මෙතනින් තමයි අපි හැරෙන්න ඕනේ. මේ තියෙන්නේ අපේ සිරසා නමාමි වෙසක් කලාපය. මේ දෙපැත්තේ හරියටම ඔයාලට ලස්සන බලා ගන්න පුළුවන්. මම රෑට වෙනම වීඩියෝ එකක් දාලා මේකට එකතු කරන්නම්. මාරම ලස්සනයි රෑට මේ ලයිට්ස් ඔක්කොම වැටුනාම. මේ හැමෝම පොලිමට වෙලා හරීම ඉවසීමෙන් බලාගෙන ඉන්නේ සෑම වසරක් පාසාම සිරසෙන් කරන සර්වඥ ධාතුන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය පටන් ගන්නකම් 12-13 මේ දවස් දෙකේම රටේ හැම තැනින්ම වගේ කට්ටිය ආවා. මේ ඩ්‍රෝන් මුදියන්සේලාගේ ඒ ඩ්‍රෝන්ස් වලින් අපි ධාතුන් වහන්සේලා වඩම්මනකොට උඩින් මල් දැම්මා. මේ ධාතුන් වහන්සේලා නෙල්ලිගල ඉඳන් තමයි සිරස ප්‍රධාන කාර්යාලයට මේ වඩම්ම වාගෙන ආවේ. මේ තියෙන අර උඩින් මල් දාපු ඩ්‍රෝන් මුදියන්සේගේ ඩ්‍රෝන් එක 12-13 දවස් දෙක පුරාවටම මාර විදියට තමයි ක්‍රීම් සෝඩා බිව්වේ. මොකද ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන අයට එතන එන්ට්‍රන්ස් එකකින් හම්බෙනවා ක්‍රීම් සෝඩා. ඒ වගේම පිටත් යනකොට හම්බෙනවා එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් එකෙන් අයිස්ක්‍රීම්. මෙන්න මේ වගේ කුණු අපද්‍රව්‍ය සියල්ලම හොඳින් කළමනාකරණය කරන්න යාලා ගොඩාක් ඉඩ සලසලා තිබුණා. මැයි මාසයේ පටන් ගන්නවත් එක්කම හවසට පිරිත් දාලා ඒ වගේම ධාතුන් වහන්සේලා වැඩම කරන්න කලින් මං හිතන්නේ හොඳින්ම පිරිසුදු කරලා වටපිටාව ඒ වගේම ධාතුන් වහන්සේලා වැඩමුවාට පසුව හොඳින් සුවඳ දුමින් ඒක හැමතැනම සුවඳවත් කරලා ෆ්‍රෙෂ් මල් මේ හැම දෙම ගිලන්පස මේ හැම දෙම හරිම ලස්සනට ඒ දේවල් සකස් වෙලා තිබුණා. අපි දෙන්න ගිහිල්ලා මමයි මගේ යාළුවයි පිරිත් නූල් දෙකක් බැඳගත්තා. මෙතන පිරිත් නූල් බඳිනවා මේ හැම කෙනෙක්ටම මෙතනින් යන. ඊට පස්සේ අපි ආවා අපේ කට්ටිය ඉන්න තැනට. ඒ කියන්නේ සිරස FM එකේ කට්ටිය ඉන්න තැන. සියලුම දේවල් සකස් කරලා තිබුණේ මෙතන ඉඳන් රේඩියෝ එකේ ඔන්න යන්න. ඈත බලාගෙන කල්පනා කරන වීඩියෝ එකකට සින්දුවක් දාලා හදන්න යනකොට තමයි මේ පැතුම් අය ආවා. ඒක කෝප කඩා කප්පල්කාරී වෙන්න. ඊට පස්සේ අපි දෙන්න අතර විද්වත් සාකච්ඡාවක් කරා මේ වෙසක් සම්බන්ධව සහ පැරණි සිතුවම් සම්බන්ධව. සුළු මොහොතකින් මටත් අවස්ථාව ලැබුණා මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න. විශේෂයෙන්
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන්, ආනන්ද මහරහතන් වහන්සේ, එතකොට බක්කුල මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ ඇතුළු ධාතුන් වහන්සේලා බොහෝමයක් මේ පරිශ්‍රයට වඩම්වලා තිබුණා. ඉතින් ඇත්තට මං හරීම පින්වන්තයි කියලා මට දැනුණා. මොකද කේශ ධාතුන් වහන්සේ ඒ වගේ ධාතුන් වහන්සේලා මගේ සියසින් ඉතාම සමීපව බලා ගන්න, වැඳ පුදා ගන්න ලැබීම සම්බන්ධව. ඊට පස්සේ මායි මගේ යාළුවයි පොඩ්ඩක් ඇවිද්දා. දැන් කළුවර වැටුනහම සමහර දේවල් පේන්නෙත් නෑ, තියෙන තැන් දන්නෙත් නෑ. ඉතින් ඒක නිසා සෙනඟ වැඩි වෙන්න කලින් අපි හිතුවා ගංගාරාමේ පැත්තට පොඩ්ඩක් ගිහලා ඇවිදලා එනවා කියලා. පන්සල ඇතුළට නම් යන්න බැරි වුණා. අපි මෙතන ඉඳලා හිතින් වැන්දා. ඉතින් මේ ගංගාරාමේ ඉදිරියට පස්සේ පාර ගත්තාම දකුණු පැත්තෙන්, ඒ කියන්නේ ඊට මුහුණලා තිබුණා ලොකු බද්දන්සලක්. ඒ වගේම තිබුණා නිරය කියලා වෙනම හදලා බලන්න වෙනම තැනක්. ඒක නිකන් හොල්මන් මන්දිරයක් වගේ. මේ තමයි එක එක රටවලින්, බංග්ලාදේශ් වලින්, ඒ වගේම පාකිස්තාන් වලින් වගේ ස්ටෝර්ස් දාලා තිබුණා. මං හිතන්නේ එයාලගේ ඒ රටවල් වල තියෙන එක එක සිතුවම් ගැන, ඒ වගේම පන්සල් ගැන තියෙන ස්ට්‍රක්චර්ස්, ඒ වගේම ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් නම් යන්න ඒ කට්ටිය හිටියා යාලට කියලා දෙන්න වගේ දේවල් තමයි තිබුණේ. මේක අතර එක අතකට මං හිතන්නේ ධර්මය ප්‍රචාර කිරීමක් වගේ තමයි නේද? මේ හැමෝම ඇවිල්ලා මේවා බලනවා. එතකොට මෙයාලා ඇත්තට මට පර්පස් එක ලොකුවටම තේරුන්නේ නැහැ. මොකද මට ඇත්තටම තේරුන්නේ නැහැ. මේ හැමදේම බලාගෙන ඉස්සරහට යනකොට මේ තියෙන්නේ තවත් එක්තරා රාත්‍රියේදී විවෘත වීමට නියමිත පහන් කූඩුවක්. එවැනි පහන් කූඩු බොහෝමයක් ඔබට ඉදිරියේදී දැකගත හැකි. මේ ආමේකේ කට්ටිය මම දැන් ලෑස්ති වෙන්නේ පෙරහැරට. මොකද අද හවසට ලොකු පෙරහැරක් තියෙනවා, සිරස වෙසක් කලාපයේ පෙරහැර. ඒකට වෙන්න ඕනේ. මම දැක්ක අර සීසත්තේ මේවා අරගෙන ඉන්න කට්ටියක්. මම හිතනවා ඒකට වෙන්න ඇති කියලා. දන්සලක් සොයාගෙන ආපු ගමනේ මේ පළවෙනි සාර්ථක නැවතුම්පොළ රන් කහට තේ තමයි මේ ලබා දෙන්නේ අපිට. මටයි මගේ යාළුවට හරිම සන්තෝෂයි. ඉතින් අපි දෙන්න ඇවිදගෙන ඇවිල්ලා මේ හම්බුණු පළවෙනි දන්සලනේ. මෙන්න මෙතනින් යනකොට මම අඳුරනම අක්කි කෙනෙක් මම පාස් කරන් යන ප්‍රතියක්කව මට ඇත්තටම මම දැක්කේ නෑ, මගේ යාළුවා දැක්කේත් නෑ. අපි දෙන්නම අඳුරන එක්කෙනෙක් තමයි එතන හිටියේ. අපි දෙන්න මේ තේ දෙකත් අරන් අයිනකට ගියා. ඒ තේ දෙක හිමින් රස විඳින්න. මොකද පාරේ හිටගෙන ඉන්නේ නැතුව. හලෝ. මේ විතරනේ පාරක් තියෙනවා. අය බලන්නක මම මේ ළමයාව අඳුර ගන්න try කරන මගේ reactions වලින් ඔයාලට තේරුණාද නැහැ. මං මේ මිනිස්සයව උදේ හවා දකින්න මිනිස්සෙක් අයියෝ දෙයියනේ බලන්න මට අඳුර ගන්න බැරි වුණානේ. මං ඇත්තටම හිතුවේ මගේ යාළුවාගේ කැම්පස් එකේ ළමෙක් කියලා. ඊපස්සේ අපි ඔෆිස් එකට ආවා. මේ ප්‍රොඩක්ෂන් වගේක් වෙනවා. ඊට පස්සේ ඔෆිස් එකට එනකොට ඇත්තටම පොඩ්ඩක් කලුවර වෙලා. දැන් හවස 6ට 6:00 විතර ඇති. හිමින් හැමෝම දැන් එනවා, වන්දනාමාන කරනවා. මේ වෙනකොට ගොඩාක් ලොකු පොලිමක් අපිට දැනගන්න ලැබුණා එළියෙන් තියනවා කියලා. ඊට පස්සේ අපි 7ට විතර මට මතක හැටියට අපි ගියා අපේ තවත් වෙසක් කලාපයක් තියෙනවා කොළඹ මහනගර සභාවත් එක්ක කරන. ඒක තමයි බුද්ධ අභිවන්දනා වෙසක් කලාපය. මේම යනකොට මාර ආසයි හිතුණා අපිට. මොකද මේ ලයිට්ස් එක්ක මාරම ලස්සනයි මුළු මේ පාරම. අපි ඇවිදගෙන යන ගමන් නගර කොළඹ මහනගර සභාවේ තියෙන වෙසක් කලාපය බලන්න මම YouTube vlog කරන්නේ. ඔව් මගේ වෙඩින් එකත් අර වගේ ලයිට් දාලා තිබුණා නම් මම ඔයාලට එන්න කියනවා. ඒව දැම්මේ නෑනේ. දැම්ම නම් කියනවා. ඉතින් අපි මේ අද වෙසක් දවසේ කොළඹ මහනගර සභාවේ තියෙන බුද්ධාභිවන්දනා වෙසක් කලාපය නරඹන්න මේ යන ගම. අපි දැන් පාර පයින් යන්නේ. මම මගේ ජීවිතේ පළවෙනි මොනවා අල්ලගෙන යනවද දන්නේ. මේ විතර ලයිට් තියෙනවා ලස්සන.
Now? අපි මෙතනින් නෙමෙයිද පාර මාරු වෙන්න ඕනේ. අය අර යන්නේ අර වෙතට. වෙසක් එකට ෆැන්ටගනුත් හරි අලුත් දෙයක් කරලා තිබුණා. ඒ තමයි අපි ෆෝන් නම්බර් එක දාලා අපේ නම දුන්නාම අපිට කැමති වෙසක් කාඩ් එකක් සිලෙක්ට් කරලා අපි කැමති කෙනෙක්ට ඒක යවන්න පුළුවන්. ඒක සිංහලෙන් ජෙනරේට් වෙනවා මේ වෙසක් කාඩ් එක මෙන්න මෙයාගෙන් ඔයාට ලැබුණා කියලා. එතන පුංචි වැඩ වගේක් තිබුණා අප්ඩේට්ස් ටිකක් ගන්න. ඊට පස්සේ අපි CMC එක ඇතුළට දැන් යන්න හදන්නේ. එතන මොනවාද වෙන්නේ කියලා බලන්න. එන්න තවිනු ඒ ළමයටත් එකපාර අඳුර ගන්න බැරි. සොනාලි අපි දැක්කොත් එනවා මම දැක්කොත් මෙහෙම කැමරේ කටවගෙන එනවා වාහනේ නතර කරේ නෑ බ්ලොග් එකක් කරලා ආයෙකට කටින් පුරිලා තියෙනවා මේ ඈතින් පේන්නේ අපේ වෙසක් පෙරහැර පටන් ගන්න මං හිතන්නේ සමාරම්භක උත්සවය. මම ගොඩාක් රෑ වෙනකන් හිටියේ නැහැ. මොකද මට බය හිතුණා මට යන්න වාහනයක් නැති වෙයි කියලා කැබ් එකක්. ඉතින් මම හරියට මට මතක හැටියට 8 විතර වෙනකොට මම මෙතනින් පිට වුණා. මේ ආවට ඉතින් මම පාරේ මගේ ගෙදරට යනකම්ම පාර දෙපැත්තේ තිබුණේ මම නිකන් වීඩියෝ කරගෙන ආවා. ඔයාලා මේ හරිය දන්නවා නම් අඳුර ගන්න පුළුවන් නම් මෙතන මැද්දේ තමයි අපේ සමාරම්භක උත්සවය ලෑස්ති කරලා තිබුණේ. සහ ඊට පිටිපස්සෙන් තමයි භක්ති ගීත කියන්න ස්ටේජ් එක සූදානම් වෙලා තිබුණේ. මං ඔෆිස් එකට ආවා මොකද මගේ බෑග්ස් අරම ඔක්කොම ඔෆිස් එකේ තමයි තිබුණේ. ඒ ටිකත් අරගෙන තමයි මම යාලිත් මගේ ගම කරා, ඒ කියන්නේ කටුනායක කරා පිටත් උනේ. මේ තියෙන මං කිය පෙරහැරේ සමාරම්භක උත්සවයට මං හිතන්නේ ලෑස්ති වෙනවා මේ කට්ටිය එතින්ට පෙළ ගැහෙන්න යන ගමන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම වෙසක් දවසේ පළවෙනි දවසට සම්මු දුන්නේ.
මට පුළුවන් වුණා 9 විතර වෙනකොට ගෙදරට එන්න. මේ තියෙන අපේ බාප්පලා ගෙදර වෙසක්. අපු නම් මෙච්චර ගොඩාක් සරසන්න බැරි වුණා. ඊට පස්සේ අක්කයි මායි අම්මයි අක්කිගේ බබායි අපේ කට්ටියම ගියා පොඩි වෙසක් බලන්න පොඩි වටයක් දාන්න. ඊට පස්සේ මේ තමයි අපේ පන්සලේ තිබුණු තොරණ. ඒක දවසින් දවස දියුණු වෙවි යනවා. මොකද පළවෙනියටම පටන් ගත්තද අවුරුද්දට වඩා කලින් අවුරුද්ද හොඳයි. ඒ අවුරුදු දෙකටම වඩා මේ අවුරුද්ද හොඳයි. මෙතන එහා පැත්තෙන් තිබුණ අයිස්ක්‍රීම් දන්සලක් මම තනියම යන්න බැරි හින්දා අම්මවත් එක්කගෙන ගියා. අයියෝ අන්තිම වෙනකොටම ඒක ඉවර වෙලා. පුංචි වෙසක් කූඩු ගොඩාක් එක්ක මේ හරිය එල්ලලා තිබුණා. මේවා හරීම ක්‍රියේටිව් විදියට හදපුවා. ඉතින් මං හිතුවා මේ වෙසක් කූඩු මොකද තරගයක් තියෙන්න ඇති දහම් පාසල් දරුවා. අද දවසම එළියේ ඉඳලා මාර මහන්සි හෙට උදෙත් යන්න ඕනේ වෙසක් කලාපෙට ඩියුටිස් වලට. එහෙනම් ගිහින් එන්නම්. Thanks for watching. රෑ 10 විතර වෙනකම් පොඩ්ඩක් ඇවිදලා අපි ආපහු ගෙදර එන්න ආවා. මොකද මං හෙටත් ඩියුටි ඉන්න නිසා. Thanks for watching.